Kanan rahaja. Mau malu dah. Oh, අල්ලලා අපේ ගියා පැත්තට ඇවිත්. Masuk merasa. මේව මාළු. කියලා වල පාවෙනවා අපේ ගේ ගාව. හලෝ ඉතින් කොහොමද ඔයාලට මේ තමයි අපි නත්තල් නිවාඩුවට ට්‍රිප් එකක් ගියානේ. ඒක ගෙනියන්න හදපු මාළු හට්ටිය. ඉතින් ඒක කාලා අපේ අක්කා ඒ ගැන කියපු රස කතා තමයි ඔය ඔයගොල්ලෝ දැක්කේ. ඔන්න මම මුලින්ම රම්පේ කරපෙන්ච කපලා මිරිස් කපලා ඉඟුරු සුදුලුණු ටේකුත් හොඳට තලලා අයින් කරලා තියාගත්තා. දැන් ඊළඟට මම පොඩි ගොරකා පේස්ට් එකක් ගොරකා ගම්මිරිස්සෙම හොඳට කොටාගත්තු පේස්ට් එකක් හදාගන්නයි යන්නේ. ඒකට ගම්මිරිස් මේ සැහැඳි දෙකක් දාලා හොඳට ඒ වෙලාවේ කොටාගත්තා. ඒකටම ඊට පස්සේ මම ගොරකා මේස හැන්දක් විතර ඒ මාළු ප්‍රමාණයට අනුව මම මාළු කිලෝ එකක් ගත්තා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණයට ගොරකටේකුත් දාලා ඒ දෙක හොඳට කොටා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේකටම එන සාල් 5-6කුයි කරාඹු නැටි ටිකකුයි ඊට පස්සේ කුරුඳු කෑල්ලක් දෙකක් දාලා ওই ටික ඔක්කොම එකට හොඳට අඹර ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ඕකට අර කලින් කොටාගෙන අයින් කරගත්තු ඉඟුරු සුදුලුණු ටිකත් එකතු කරගත්තා. දැන් ඉතින් ඔන්න මේ මාළු එකේ ඉතුරු ටික උයන්නේ මෙයා තමයි. බලමුකෝ කොහොමද උයන්නේ කියලා. ඔන්න ඉතින් දැන් ওই ටික හොඳට එකට මිශ්‍ර වෙනකන් කොටාගෙන බෝලේ වගේ හදාගෙන අයින් කරලා මම මාළු එක හදන්නයි හදන්නේ. දැන් මැටි ඇතලියක් ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් දාලා මුලින්ම සූදුරු වැටි පොඩ්ඩකුයි උළු හාල් පොඩ්ඩකුයි දාලා පොඩ්ඩක් බෙද ගන්නවා. ඊට පස්සේ ඒක බැදෙනකොට මේකට කරපිංචා රම්පේ ඊට පස්සේ ආමිරිස් ඒ ටික ඔක්කොම තෙලට දාගන්නවා. ඒ ටිකත් හොඳට පොඩ්ඩක් හැන්දකින් එහෙට මෙහෙට කරන ගමන් ඊට පස්සේ තමයි තියෙන්නේ අර බෝලේ අපි කොටාගත්තු බෝලි වැඩි. ඉතින් මම මේ බෝලි කිව්වේ මේ පේස්ට් එකට හොඳේ. ඉතින් ওই පේස්ට් එකත් ඊට පස්සේ ඇතිලියටම දාලා ඒකත් හොඳට මික්ස් කර ගන්නවා. ඊට පස්සේ තමයි මේකට දාන්න තියෙන්නේ අනිත් ಜಾති ටික. දැන් මම ওই දාගත්තේ අමු 3-5 මේස හැන්දකුයි බැදපු 3-5 මේස හැන්දි 2කුයි මිරිස් කුඩු මේස හැන්දි 4කුයි කහ චොට්ටකුයි. ඒ ටික ඔක්කොම දාලා හොඳට මික්ස් කර ගන්නවා. ඔන්න දැන් ඉතින් ওই ටික හොඳට කලවම් වුණාට පස්සේ මේකට වතුර දාගන්නයි තියෙන්නේ. වතුර දානකොට මේක මාළු ප්‍රමාණය හැටියට වතුර ටික දාගත්තම ඇති මාළු වැහෙන තරමට. මම මාළු කිලෝ එකක් ගත්තා. මේ මාළු කෙලවලු මාළු. ඉතින් ওই කෑලි ටික දාලා හොඳට ඒව වැහෙන තරමට විතරක් වතුර ටික දාලා හොඳට ඕක ලිපේ තියාගන්නයි තියෙන්නේ. අමතකුණානේ කියන්නේ මම මේ මාළු ටික කලින්ම ලුණු ගම්මිරිස් චුට්ටක් දාලා අත ගාලා තියාගෙනයි තිබ්බේ. ඒ වෙලාවෙ ඉතින් ওই පසුබිමේ පොඩි සින්දුවකුත් යනවා මාළු හොද්දත් නට ඉතින් මට හොද්දට සෙකන්ඩ් වෙන්නත් බෑ මාත් ඉතින් පොඩ්ඩක් නැටුවා. ඉතින් ලුණු ඇඹුල් එහෙම බලන්නේ බෑ මම කලින් දාගත්තු ලුණු ටික විතරයි. ඒ නිසා මම මේකට ලුණු චුට්ටකුත් දාගත්තායි. දැන් ඉතින් ඔය රස බලන අවස්ථාව. දැන් ඕක රස බලන්න අපේ රස පරීක්ෂකත් එනවා උතන්ට. ඔය ඉන්නේ. එයා රස බලලා ඕකේ කුමුවට පස්සේ තමයි ඉතින් මම මාළු හොද්ද ඕෆ් කරන්නේ. නැතුව මම සාමාන්‍යයෙන් ලිපෙන් බාන්නේ කිසිම හොද්දක්. ඔයගලන්ට හිනාවෙන් පේනවා ඇති හොද්ද සුපිරි. ඔන්න ඉතින් දැන් මේක ට්‍රිප් එක ගෙනහිල්ලා මේ කට්ටිය කනවා. මාළු අගොතේ මාළු රසයි. නියමයි. ටොප්. මාළු හරිම රසයි. සුපිරි. නියමයි කෑම. මාළු එක කෑල්ලේ හම්බුනේ මට. සුපිරි. මාළුත් රහයි ඔක්කොම වැවුම. too spicy. ඔයාට නිවාරෙන් spicy අයියට spicy. ඉතින් ළඟ වෙන අලුත් අවුරුද්දට මේක හදලා කිරිබතක් එක රස බලන්නකෝ. කමෙන්ට් එකක් එහෙම දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හොඳේ එහෙනම් අපි ගියා. බයි.